ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙනද වගේ මදත් ඔයාලා ඔක්කොම ටිච්චුත්ලාර YouTube channel එකට මම ඔයාලට අද කියලා දෙන්නේ ඔයාලා thumbnail එකේ දැකපු විදිහට අපි කොහොමද ලේසියෙන්ම අපේ WhatsApp එකේ ඒවා gallery එකට save වෙන එක auto save වෙන එක අපි නවත්ත ගන්න කියලා. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යන් අපේ වීඩියෝ එකට. මතක ඇතුව ටිච්චුත්ලාර YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. මම යන මුලින්ම දැන් මගේ WhatsApp එක ඇතුළට ගියාට පස්සේ අපිට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේන් ඉන්ටර්ෆේස් එකේ මම යනවා මේ විදිහට මේ ඩොට් තුනට. ගියාට පස්සේ අපිට මේ setting කියන option එකට යන්න ඕනේ. ගියාට පස්සේ අපිට මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේන් ඉන්ටර්ෆේස් එකේ අපි යන්න ඕනේ මේ chat කියන එක ඇතුළට. chat කියන එක ඇතුළට ගියාට පස්සේ අපිට මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේන් ඉන්ටර්ෆේස් එකේ අපිට කරන්න තියෙන්නේ මේ media visibility කියන එක මේ විදිහට off කරගන්න. දැන් අපේ WhatsApp එකට එන ෆොටෝ වීඩියෝ අපේ gallery එකට auto save වෙන්නේ නැහැ. ඔන්න ඔහොම තමයි අපි ලේසියෙන්ම අපේ WhatsApp එකෙන් අපේ gallery එකට ෆොටෝ වීඩියෝ auto save වෙන එක නවත්තන්නේ. මම ඔයාලට අද කියලා දුන්නු දේ ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව ටිච්චුත්ලාර YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. Thank you.